හෙලෝ ඉතින් කොහොමද යාළුවෝ හැමෝටම ඉතින් අද ඉතින් පොඩි vlog එකක් අරන් ආවා. අපි ඉතින් දෝසෙ කඩේකට ආවා. ඒ කියන්නේ ටැමිල් කෑම තියෙන කඩේකට ආවා. මෙතන රසම රසයි. සාමාන්‍යයෙන් විතරම කන තැන. මාළඹේ ස්ලිට් එක ඉස්සරහ තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් රසයි බලන්නකෝ ඉතින් අද ඉතින් අපි මේ වගේ vlog එකක් තමයි අරගෙන ඉන්නේ ඔයගලන් එක්ක. ඉතින් subscribe කරලා නැති අය ඉන්නවා නම් දැම්ම channel එක කියලා subscribe කරන්න. bell icon එකත් click කරලා එන්න දුවලා ගිහලා. ඉතින් අලුත් යාළුවෙක් නම් අනිවාර්යෙන්ම අපිට comment එකකුත් දාලා කියන්න. ඉතින් දැන් මේ මම රස කර කන්නේ පූරි යාළුවනේ. ඉතින් හරිම රසයි. ඒගොල්ලන්ගේ තියෙනවා සාම්බාරු එකක් වගේ නිකන් කඩේ හොද්දක් වගේ එකක්. ඒක මාරම රසයි. ඊට පස්සේ සම්බල් එකක් තියෙනවා. කරපිංච සම්බල් එකක් වගේ ඒකත් රසයි. ඉතින් ඔයාලගේ පැත්තෙත් මේ වගේ රසම රස ටැමිල් කෑම තියෙන කඩ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඉස්සරහට ෆුඩ් චැලෙන්ජ් වීඩියෝස් කියනවා යාළුවනේ. මේ ටිකේ ගේන්න බැරුණා අපි ප්ලෑන් කරගෙන ඉන්නවා ඉස්සරහට ඔයාලට අනිවාර්යෙන්ම ලස්සන වීඩියෝ කොටාරියක් අරගෙන එන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ලස්සන වීඩියෝ එක එකතු වෙලා ලස්සන කමෙන්ට් දාන්න. ඉතින් අපි කාලේ ඉවර වෙලා මසාලා ටී එකකුයි මයිලෝ ටී එකකුයි ඕඩර් කරා. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේන තියෙන්නේ මෙයාලගේ මේ තියෙන කෑම ජාති ඒවල ප්‍රයිසස් තියෙනවා. ඉතින් ගානට වටිනා උළුදු වඩේ එකක් 120යි. ඉතින් ඒ වගේ පරිප්පු වඩේ බිත්තර රොටි ඉඩ්ලි ඕනම දෙයක් මේගොල්ලන්ගෙන් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන් පිරිසිදුව පේන්න ලස්සනට ඒවා කැම ටික හදලා දෙනවා. ඉතින් මේ තියෙන අපි ඕඩර් කරපු ටී දෙක බලමුකෝ රසද කියලා. මේක මයිලෝ ටී එකයි. ඉතින් ඔන්න අපිට දැන් බිල් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔහම අපි බිල් එකට පේ කරන ගමන් ටී දෙකේ රසත් බැලුවා. ඉතින් මට නම් මයිලෝ එක රසයි, මසාලා එකත් හොඳයි. හැබැයි මම ගෙදර හදන මසාලා එක තරම් ඒක රස නැහැ. මේක බලන්න පුළුවන්. මේක ගොඩක් දාන්න. මේක දරහම ආයෙත්. මේ දුක පොරේ යනවා. නෑ මං හදන්නේ. ආදරේ. ආදරේ සීනි දාන්න. සීනි නෙමෙයි. සාමාන්‍ය. දාන්න. මේකනේ අමුතු සරක් තියෙනවා. ගම්බිරි සෝඩක් දාන්න. එතන මට මං හදන්නේ මේ ඩොලර් හරි. මේ ගොඩක් තියෙන කුරුළු. නෝ අපි මොකද? බාගේ බලන්න. අපේ ඉදන්නේ ඩොලර් මේවටත් මත් කරනවා නේද? මිනිමට එනවා. මේක හොඳයි. ඉතින් මේ කඩේ නම භූපති විලාස් කියලා. මාළඹේ ස්ලිට් එක ඉස්සරහ තමයි තියෙන්නේ.
ඔයාලත් මේ කිට්ටුවම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේකෙන් try කරලා බලන්න. අනේ ඉතින් ආයි මතක් කරනවා ලස්සන කමෙන්ට් එකක් දාලා අපිට ඔයාලගේ අදහස් දෙන්න ඕනේ. අලුත් යාළුවෙක් නම් channel එකට දැන්ම දුවලා ගිහිල්ලා ආපහු මතක් කරනවා subscribe කරන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. ලස්සන වීඩියෝ කොටාරියක් ඉස්සරහට ගේන්නම්. මේක චූටි වීඩියෝ එකක් විතරයි.